සාමාන්‍යයෙන් වසරේ දින 365ම විවිධ තේමාවන් සඳහා වෙන් වී තිබෙනවා. ඒ අතරින් අප්‍රේල් 1 වෙනිදා හඳුන්වනු ලබන්නේ මෝඩයන්ගේ දිනය ලෙසයි. එම නිසා බොහෝ දිනෙකු එදිනට සිය මිතුරන්ම මෝඩයාට ඇඳවීමට උත්සාහ කරනවා. එසේම ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයතන සහ සමාගම් පවා එදිනට නොයෙකුත් සාවද්‍ය පුවත් ප්‍රචාරය කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප්‍රේල් 1 වෙනිදා විනෝදයෙන් පිරි දවසක් බවට පත්ව තිබෙනවා. එසේම එදින පළවන ඇතැම් පුවත්වලට ඇත්තටම රැවටෙන පිරිසකුත් සිටිනවා. ඔවුන් ඇතැම් අවස්ථාවලදී එවැනි පුවත් විශ්වාස කිරීම නිසා අකරතැබ්බයන්ට මුහුණ දුන් අවස්ථා පවා වාර්තා වනවා. අද වන විට බොහෝ දෙනෙකු විනෝදයෙන් සමරනු ලබන මෝඩයන්ගේ දිනයේ ඉතිහාසය 16 වෙනි සියවස දක්වා දිව යනවා. 16 වන සියවසේදී දින දර්ශනවල සිදු වුණු වෙනස 1582 වසරේ සිට ග්‍රෙගරියානු දින දර්ශනය සම්මත දින දර්ශනය ලෙසින් භාවිතා වුණු බව ඔබ අසා ඇති. එතෙක් භාවිතා කරන ලද ජූලියානු දින දර්ශනය වෙනුවට නව ග්‍රෙගෝරියානු දින දර්ශනය සම්මත කිරීමට මූලිකත්වය ගත්තේ 13 වන ග්‍රෙගරි පාප් වහන්සේය. පැරණි ජූලියානු දින දර්ශනය භාවිතා කළ අවධියේදී අප්‍රේල් 1 වෙනිදා නව වසර උදා වුණු දිනය ලෙසින් සැලකුණා. එම නිසා අප්‍රේල් 1 වෙනි දින නව වසර සැමරිය යුතු බවට නීතියක් සම්මත කර තිබියදිත් තම රටේ සැලකිය යුතු පිරිසක් පැරණි ආකාරයට අප්‍රේල් 1 වෙනිදා නව වසර සැමරීම පිළිබඳව රජතුමා කෝපයට පත් වුණා. ඒ නිසා අප්‍රේල් 1 වෙනි දින නව වසර සැමරන සෑම පුද්ගලයෙකුම මෝඩයෙකුසේ සැලකිය යුතු බව රජතුමාගේ නිර්දේශය වුණා. එම සිදුවීමෙන් පසුව අප්‍රේල් 1 වෙනිදා මෝඩයන්ගේ දිනය ලෙස සැලකීමට ප්‍රංශවැසියන් පුරුදු වුණා. ඒ අයුරින් ප්‍රංශයෙන් ආරම්භ වුණු මෝඩයන්ගේ දිනය පසු කලක යුරෝපීය පුරා පැතිරි ගියා. මෝඩයන්ගේ දිනය සැමරීම ලොව පුරා ප්‍රචලිත වීම 16 වන සියවසේදී ප්‍රංශයෙන් ආරම්භ වුණු මෝඩයන්ගේ දිනය සැමරීම 17 වන සියවස වන විට යුරෝපයේ වෙනත් රටවල් කරාද පැතිරි ගොස් තිබුණා. නමුත් මෝඩයන්ගේ දිනය ලොව පුරාම ප්‍රචලිත වීම සිදු වුණේ 18 වන සියවසේදී බ්‍රිතාන්‍යයේ මෙම දිනය සැමරීමද පටන් ගැනීමත් සමගයි. එම කාලයේ ලෝකයේ රටවල් බොහොමයක් බ්‍රිතාන්‍යයේ යටත් විජිත වශයෙන් පැවතුණා. ඒ නිසා බ්‍රිතාන්‍යයේ මෝඩයන්ගේ දිනය සැමරීම ආරම්භ කිරීමත් සමගම ඔවුන්ගේ යටත් විජිතවලද මෝඩයන්ගේ දිනය සැමරීම ආරම්භුණා. බ්‍රිතාන්‍යයන් ඇමරිකා එක්සත් ජනපදයටද මෝඩයන්ගේ දිනය සැමරීම හඳුන්වා දුන්නා. එකල අප්‍රේල් 1 වෙනිදා රැවටෙන පුද්ගලයන්ව ඒප්‍රිල් ෆිෂ් යනුවෙන් හැඳින්වීමට පුරුදු වුණු සිටියා. ඔවුන්ව ඒ නමින් හැඳින්වනු ලබුණේ මාළුවා රැවටීම හේතුවෙන් ඇමට අසුවන මිසයි. ඊට අමතරව ස්කොට්ලන්ත ජාතිකයන් අප්‍රේල් 1 වෙනිදා රැවටෙන පුද්ගලයන්ව හැඳින්වීමට ඒප්‍රිල් ගවුක් යන වචනය භාවිතා කරනු ලබනවා. පසුගිය සියවස තුල අප්‍රේල් 1 වෙනිදා ජනමාධ්‍ය ආයතන පළ වුණු අමුතු පුවත් පසුගිය සියවස තුල විවිධ ජනමාධ්‍ය ආයතන අප්‍රේල් 1 වෙනිදා අමුතු මාදිලියේ පුවත් පළ කරනු ලබුවා. ඉන් සමහර පුවත් අසත්‍යයයි විශ්වාස කිරීමට පවා අපහසු වුණා. පහත දක්වා තිබෙන්නේ ඒ අයුරින් පළ වුණු පුවත් කිහිපයක්. 1957 අප්‍රේල් 1 වෙනිදා බ්‍රිතාන්‍යයේ BBC සේවය මිනිත්තු 3ක පමණ අපූර්ව වැඩසටහනක් විකාශය කළා. එම වැඩසටහන මගින් විකාශය වුණේ ගස්වලින් ස්පැගටි අස්වෙන්න නෙලා ගන්න ස්විට්සර්ලන්තයේ කාන්තාවන් පිරිසක් පිළිබඳවයි. එම කාලවකවාන වන විට බ්‍රිතාන්‍යයේ වැඩි දෙනෙකු ස්පැගටි ආහාරයට ගත්තේ නැහැ. ඒ නිසා ස්පැගටි යනු තිරිඟු පිටිය සහ ජලයෙන් සාදන ලද පැස්ටා බව ඇතැම් බ්‍රිතාන්‍යයන් දැන සිටියේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එදා බොහෝ පිරිසක් ස්පැගටි ගස් පුවතට රැවටුණා. දෙවැන්නා 1985 අප්‍රේල් 1 වෙනිදා ජෝර්ජ් ප්ලිම්ටන් නැමැති ක්‍රීඩා රචකයා එක්තරා ක්‍රීඩා සගනකට අරුම පුදුම ලිපියක් ලියා තිබුණා. එම ලිපියෙන් දැක්වුණේ පැයට සැතපුල් 168ක වේගයෙන් පන්දු යැවිය හැකි ක්‍රිකට් තනතිරුවක් සකස්වමින් තිබෙන බවයි. එම පුවතටත් එකල ක්‍රීඩා ලෝලීන් විශාල ලෙස මුලා වී තිබුණා. දෙවැන්නා 1992 අප්‍රේල් 1 වෙනිදා ඇමරිකානු ගුවන් විදුලි නාලිකාවක් උණුසුම් පුවතක් පළ කළා. එය රිචඩ් නික්සන් නැවත වරක් ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට සූදානම් වන බවයි. ඇමරිකානු ඉතිහාසය තුල සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු එකම ජනාධිපතිවරයා ලෙසින් ඉතිහාසගත වුණු නික්සන් වසර 20කින් පසුව යලි ජනාධිපති සටනට පිවිසීම ඇමරිකානුවන්ව මවිත කළ පුවතක් බවට පත් වුණා. අප්‍රේල් 1 වෙනිදා උපන්දිනේ යෙදී තිබෙන අය සිය මිතුරන්ගේ විහිළුවට ලක්වීම සුලභව ලක්නට ලැබෙන දෙයක්. නමුත්
ලෝක ඉතිහාසය තුළ අප්‍රේල් 1 වෙනිදා ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් උපත ලබා තිබෙනවා. 1578 අප්‍රේල් 1 වෙනිදා රුධිර සංසරණ පද්ධතිය පිළිබඳ අනාවරණය කරගත් විලියම් හාවේ. 1815 අප්‍රේල් 1 වෙනිදා ජර්මානු චාන්සලර් ඔටෝ ෆොන් බිස්මාර්ක්. 1875 අප්‍රේල් 1 වෙනිදා ඉංග්‍රීසි ලේඛක එඩ්ගා වොලස්. 1957 අප්‍රේල් 1 වෙනිදා එංගලන්ත ක්‍රිකට් නායක ඩේවිඩ් ගවර්. 1885 අප්‍රේල් 1 වෙනිදා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්ගේ බිරිඳ ක්ලෙමන්ටින් චර්චිල්. 1927 අප්‍රේල් 1 වෙනිදා හංගේරියාව සහ ස්පාඤ්ඤය නියෝජනය කළ සුපිරි පාපන්දු ක්‍රීඩක ෆ්‍රෙන්ස් පුෂ්කාස්. මේ අයට අමතරව ලෝකයේ කීර්තිමත් පුද්ගලයන් 100කට අධික පිරිසකගේ උපත අප්‍රේල් 1 වෙනිදා සිදුව තිබෙනවා. එම නිසා මින් ඉදිරියට ඔබේ උපන්දිනය අප්‍රේල් 1 වෙනිදා යෙදී තිබෙන බව කීමට ලැජ්ජා විය යුතු නැහැ.